හරි මෙහෙම වීඩියෝක් දාන 2026 පළමු වරට විභාගයට පෙනී සිටින ළමයිට කතා කරන්න. ඒතර ඔයගොල්ලෝ දැනටමත් දන්න විදිහට නොවැම්බර් මාසේ 2026 නොවැම්බර් මාසේ තියෙන ඕන විභාගේ මාස 3ක් කලින් වෙලා අගෝස්තු මාසෙට අවිල්ලා තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩක් ළමයි කලබල වෙලා ඉන්නේ සිලබස් ටික කවර කරන්න පුළුවන් වේද වෙලාව ඇති වේද ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙලාව ඇතිද කියලා කලබල වෙලා ඉන්න වෙලාව. එතකොට සහ 2026 ළමයි ගොඩක් වැඩ කරන්න පටන් ගන්න වෙලාවක් තමයි මේක. ඉතින් මේක තමයි අත්‍තරම හරිම වෙලාව. මොකද නිවාඩු කාලේ ආරම්භ වීමත් එක්ක නිවාඩු කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සම්පූර්ණයෙන් වැඩ කරන්න පුළුවන් ප්ලෑන් එකක් පටන් ගන්න යන්නේ මේ 2026 ෆස්ට් ළමයි සඳහා. එතකොට මේකෙදි මුලින්ම අපි නොවැම්බර් මාසෙදී මේ වෙනකොට ගොඩක් ළමයින්ට අමාරු කොටසක් වෙලා තියෙන ආලෝකයේ පාඩම සම්පූර්ණයෙන්ම ඉතාම සරලව කතා කරනවා. මොකද ආලෝකයේ පාඩම වෙන කිසිම ධර්මයක් ඕනේ නැහැ. ඒ කියන්නේ නිව්ටන් නියම හෝ එන යාන්ත්‍රික විද්‍යාව හෝ කිසිම දෙයක් ඕනේ නැහැ. ඕලෙවල් දැනුම විතරයි ඕනේ වෙන්නේ. ඒ ආලෝකයේ පාඩම පටන් ගන්න සම්පූර්ණ නොවැම්බර් මාසෙ කරගෙන යනවා. ඒ වගේම නොවැම්බර් අන්තිම ප්‍රතාපය ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය ඊට පස්සේ දෙසැම්බර් මුලත් එක්ක ඒ ළමයින්ට පුළුවන් 2026 රිවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා යාන්ත්‍රික විද්‍යාව සහ දෝලන හතරංගත් පාඩම් වල අඩුපාඩු දෙනවා කව කරගන්න. ඉතින් ෆස්ට් ළමයින්ට නොවැම්බර් මාසෙ ප්ලෑන් එක ගැන සරලව කියනවා නම් ඉක්මනින්ම සතියකට පන්ති 3යි. එතකොට පළවෙනි පන්ති දිනේ තමයි ගම්පහ ළමයින්ට සෙන්සුරාදා උදේ 7:12යි තිය. නුගේගොඩ ළමයින්ට ඉරිදා උදේ 7:12යි තිය. හෝ ඔන්ලයින් ළමයින්ට ඔය වෙලාවල් දෙකෙන් කැමති වෙලාවක ජොයින් වෙන්න පුළුවන් පළවෙනි පන්ති දිනේ සඳහා. ඒතර ඒකදී අපි කරගෙන යනවා ආලෝකයේ පාඩම එක පැත්තකින්. ඊට පස්සේ එක්ස්ට්‍රා ක්ලාස් එක තමයි එක්ස්ට්‍රා ක්ලාස් එක හැමෝටම ඒ කියන්නේ ෆිසිකල් සහ ඔන්ලයින් සියලුම ළමයි සම්බන්ධිත එක්ස්ට්‍රා ක්ලාස් එකක් තියෙනවා. ඉරිදා රෑ සම්පූර්ණයෙන් ඔන්ලයින් විදිහට. මොකද මේ එක්ස්ට්‍රා ක්ලාස් ෆිසිකලි දාන්න නැතුව ඔන්ලයින්ම දාන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් ඔයාලට පාරට යන්න එන වෙලාව ගොඩක් නැස් තියෙනවා. ඒතර තවත් දවසක වරුවක් පාරට යන්න එනවා කියන්නේ පාරේ පැය දෙක තුනක් ඉන්නවා කියන්නේ මේ වෙලාවේ මේ හොඳ වැඩක් නෙවෙයි. මේ ඉතුරුලා දෙන කාලෙත් එක්ක. ඉතින් එක්ස්ට්‍රා ක්ලාස් එක ඉරිදා රෑ තියෙනවා. ඉරිදා 8 ඉඳන් 11 වෙනකම්. මොකද 8 තමයි පටන් ගන්න යන්නේ. මොකද ෆිසිකල් පන්ති වලට ගිහිල්ලා ඉන්න ළමයින්ට වෙලාවත් හරි ගාන්ට ගෙදර ඇවිල්ලා නැස්ති වෙන්න පුළුවන්. මේ කාලේ මහන්සි වීම ගැන හිතන්න එපා. උපරිම මහන්සි වෙන්න. මොකද මාස 9යි තියෙන්නේ මේ ෆස්ට් එකේම හරියට කරගන්න. ඊට පස්සේ තුන්වෙනි පන්ති දිනේ තමයි ඔය අපි දවස් දෙකේම ඉගෙන ගන්න. ඒතර ඊට දවසේ සහ සෙනසුරාදා දවස්වල ඉගෙන ගන්න. කොටස් ටිකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමින් තව ටිකක් මේක හොඳට පර්ෆෙක්ට් වෙන විදිහට කරගෙන යන්න පුළුවන් වෙන සෞන්දර්ය රාත්‍රී ප්‍රශ්න සාකච්ඡා පන්ති. ඔය පන්ති තුන සතියකට දෙනවා. ඒ පන්ති තුන පාවිච්චි කරලා සම්පූර්ණ නොවැම්බර් මාසෙ ඉරනකොට තාම හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන් ආලෝකයේ පාඩම් වල. ඊට පස්සේ දෙසැම්බර් පටන් ගන්නත් එක්ක නම් පරණ පාඩම් වලට පාඩම් කරන යාන්ත්‍රික දෝලන තව කරන්න පුළුවන්. ඒ වගේම තාපය සහ වෘත්තාකර්ෂණ අල්ලන්න පුළුවන් දෙසැම්බර් ඉඳන් සාමාන්‍ය විදිහට සිද්ධාන්ත පන්ති. ඉතින් ඊට පස්සේ 2026 අවුරුද්ද ජනවාරි මාසෙ ඉඳන් ඊටම බරපතල පාඩම් ටික කියන්නේ ධාරා විද්‍යුතයේ චුම්බක ඉක්මනින් ආවරණය වෙනවා. එතකොට අන්තිම හරියනකොට බොහොම ලේසියෙන් බරක් නැතුව වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට මාස එකමාරක් විතර තියලා මේ ප්ලෑන් එකත් එක්ක කිසිම ප්‍රශ්න නැතුව සිලබස් ටික කවර් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ සතියේ ඉරිදා නොවැම්බර් මෙන්න මේ ඉරිදා දිනේ අපි පටන් ගන්නවා ආලෝකයේ පාඩම. ඔන්ලයින් ක්ලාස් එකෙන් තමයි ආලෝකයේ පාඩම පටන් ගන්නෙ. ඉතින් ඔන්ලයින් එක ෆිසිකල් සහ ඔන්ලයින් හැමෝම මේ ඉරිදා පන්තිත් සම්බන්ධ වෙලා ආලෝකයේ මුල සිට ආවරණය කරන්න පුළුවන් ලස්සනටම. හරි. එහෙනම් දැනුවත් කිරීම මෙතනින් අවසන්.